Welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් අද මට හිතුණා ඔයාලව අද අපේ ඔෆිස් එකට එක්කගෙන යන්න ඕනේ කියලා. ඉතින් කලිනුත් මගේ ඔෆිස් vlog එකක් තියෙනවා. නමුත් අද සෙනසුරාදා දවසක් අපේ ඔෆිස් එකේ අපි කොහොමද ගත කරන්නේ කියලා තමයි ඔයාලත් එක්ක share කරන්න හිතුවේ. ඉතින් පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා පොඩි වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවා. ඉතින් ඔන්න උදේ දැන් මම ඔෆිස් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මේ තමයි ඔෆිස් එක. ඉතින් මගේ යාළුවෝ දෙන්නත් ඉන්නවා. ඉතින් අපි උදේ ඔෆිස් එකට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා උදේට කන්න මොන හරි ගන්න ඕනේ කියලා හිතුවා. දැන් මේ අපි තුන්දෙනාම ෆුඩ් කෝට් එකට යන ගමන් තමයි ඉන්නේ. දැන් අපි ෆුඩ් කෝට් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ෆුඩ් කෝට් එක ඇතුලේ රෙස්ටුරන්ට් කිහිපයක් තියෙනවා. ඉතින් අපි හිතුවා අද ඉන්දියන් ෆුඩ් try කරන්න ඕනේ කියලා. ඉතින් ලොකු දෙයක් ගත්තේ නැහැ. මොකද අපි ගෙදරිනුත් කෑම ගේන හින්දා. ඉතින් අපිට හිතන පොඩි දෙයක් මොන හරි අරගන්න ඕනේ කියලා. ඉතින් එන්නකෝ යන්න මාත් එක්ක. ඉතින් මේ තියෙන්නේ ෆුඩ් කෝට් එක ඇතුළේ. ඉතින් මම ලොකුවට වීඩියෝ එකක් ගන්න ගියේ නැහැ. මොකද ගොඩක් මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක හරි නැහැනේ. ඉතින් ඒ හින්දා මට හිතුණා ෆුඩ් කෝට් එකේ පොඩි වීඩියෝ එකක් අරගන්න ඕනි කියලා. ඉතින් මේක ඇතුළේ රෙස්ටුරන්ට් කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි දැන් කෑම අරගත්තා. ඉතින් අපි තුන්දෙනා පොඩි කතාවක් දාගෙන කෑම කන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අද සෙනසුරාදා දවසක් ඉඳලා ලොකුවට බිසි නැහැ. සතියේ මුල තමයි අපිට ටිකක් වැඩිපුරම තියෙන්නේ. ඉතින් ওই විදිහට වැඩ ටික කරගෙන යන අතරතුරේ මට හිතුණා ඔයාලව අපේ ඔෆිස් එකේ එළිය, ඒ කියන්නේ මම වැඩ කරන හරිය කොයි වගේද කියලා පෙන්වන්න. එන්නකෝ මාත් එක්ක යන්න. ඉතින් ඔයාලට හිතෙනවද අපි තවත් මේ වෙන රටක ඉන්නේ කියලා? ඉතින් ඇත්තටම මම මේ වැඩ කරන වටපිටාව හරියට ලංකාව වගේ. ඒ කියන්නේ ගොඩාක් ගස් කොළන් තියෙනවා. හරිය ලස්සනයි. ඒ හරියට ගියාම අපිට හැම වෙලෙම ෆීල් වෙන්නේ අපි ලංකාවේ ඉන්නවා කියලා. මොකද ටිකක් ගස් කොළන් වැඩි. අනිත් තැන් වලට වඩා ලස්සනට මෙයාලා මේ ගස් එහෙම වවලා ගාඩන් එක මේන්ටේන් කරගෙන තියෙනවා. ඉතින් මේ තමයි අපේ ඔෆිස් එක තියෙන හරිය. ඉතින් මේ වටපිටාවේ හරිම ලස්සනයි. එහා පැත්තේ එයාපෝට් එක තියෙනවා. අපිට නිතරම ෆ්ලයිට්ස් යනවා එනවා පේනවා. ඒ වගේම මේ එක රටවල කොඩි ගහලා තියෙන්නේ මේක ඇතුලේ මේක ෆ්‍රී zone එකක්. මේ ෆ්‍රී zone එක ඇතුලේ මේ හැම රටකම වගේ කම්පැනිස් තියෙන හින්දා. ඉතින් ඒ අතරතුරේ අපේ ලංකාවේ කොඩියක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මම පොඩ්ඩක් වීඩියෝ එක zoom කරා. මම හිතන්නේ ඔයගොල්ලන්ට පෙනේ කියන එක චුට්ටක් එහාට වෙන්න තමයි අපේ ලංකාවේ කොඩිය තියෙන්නේ. ඉතින් ඒ හරියට යන්න බෑ. මේ දවස්වල මාරම රස්නේ මෙහි. ඒ හින්දා මම ඒ හරියට ගියේ නැහැ. ඉතින් යාන්තම් ඔයගොල්ලන්ට පේන්න මම එක zoom කරා. ඒ මොකද අපේ ලංකාවේ කම්පැනිස්ුත් කිහිපයක්ම මේ ෆ්‍රී zone එක ඇතුලේ තියෙන හින්දා. ඉතින් හරිම රස්නේ. ඒ හින්දා වැඩි වෙලාවක් එළියේ හිටියේ නැහැ. ඉතින් අපි ওই විදියට ආවා. ඇතුළට ඇවිල්ලා ඉතින් වැඩ කරා. ඊට පස්සේ ලන්ච් එක ගත්තා. මම ඒක නම් වීඩියෝ කරේ නැහැ. ඉතින් ওই විදියට ඔහම වැඩ කරගෙන යන ගමන් අපේ දවසක් ගත වෙලා ගෙදරත් යන්න සූදානම් වුණා. ඉතින් ඔහොම තමයි අපේ සෙනසුරාදා දවස ගත වෙන්නේ. ලොකුවට වැඩක් නැති හින්දා මම හිතනවා ඉතින් ගොඩාක් පොඩි vlog එකක්, ගොඩාක් ලොකු vlog එකක් නෙමෙයි, පුංචි ක්ලිප්ස් කිහිපයක් එකතු කරලා හදපු vlog එකක්. ඉතින් ආයෙත් දවසක එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.